Hello guys, ඉතින් මේක තමයි ෆෝන් එකෙන් try hack me එකේ වැඩ කරමු කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ කතා කරන්නේ basic termux commands කීපයක්. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම termux app එක open කරගමු. හරි ඉතින් මේ වගේ interface එකක් තමයි මේකේ පේන්නේ. හරි ඉතින් ඔයාලගේ app එක ගත්ත ගමන් ඔයාලගේ මේකෙන් අපේ storage එක access හම්බෙන්නේ නැහැ. ඉතින් අපි termux rena setup rena storage කියන command එක enter කරලා අපේ storage access එක හදා ගන්න ඕනේ. හරි මේ command එක දීලා enter ගහම ඔයාලකින් එකක් අහනවා allow දෙන්න. ඉතින් ඔයාලා හිතන allow දුන්නාම අපේ storage එක termux එකට access වෙනවා. හරි ඉතින් මම ඒක කලින් කරලා තියෙන හින්දා මම ඒක කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි බලමු pw command එක. print working directory කියන එක. හරි ඉතින් pwd command එක run කරපුවාම අපි දැන් ඉන්න file එක directory එක අපිට print වෙනවා. data com.termux file home කියන directory තමයි මම ඉන්නේ. හරි ඉතින් ඊළඟට අපි බලමු ls command එක list කියන එක. ls ගහලා බලලා අපිට හරි ls එකෙන් වෙන්නේ අපේ folders දැන් මං ඉන්න home එකේ තියෙන folders files ටික list එකක් විදිහට පෙන්වනවා. හරි ඉතින් ඊළඟට අපි බලමු folder එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි ඉතින් folder එකක් හදාගන්න ඔයාලා mkdir කියන command එක තමයි use කරන්නේ. make directory කියන එක. හරි ඊට පස්සේ space එක තියලා අපිට හදාගන්න ඕනේ folder එකේ නම තමයි දෙන්න තියෙන්නේ. හරි unknown guys කියලා දෙන්න. හරි ඉතින් අපිට ls ගහලා බලන්න පුළුවන් දැන් තියෙන folders සහ files. හරි ඉතින් unknown disk guys කියලා folder එකක් තියෙනවා. ඊළඟට අපි rmdir එක බලමු. rmdir කියන්නේ remove directory කියන එක. මේකෙන් අපිට folders delete කරන්න පුළුවන්. හරි අපි unknown disk කියලා හදපු folder එක delete කරලා බලමු. rmdir space unknown disk guys. හරි දැන් අපි ls ගහලා බලමු. හරි දැන් මෙතන මගේ unknown disk කියන folder එක දැන් නැති වෙලා තියෙනවා. delete වෙලා ගිහලා තියෙනවා. ඊළඟට අපි බලමු file එක copy කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඒකට මම දැන් ls ගහලා බලද්දි storage කියලා තියෙනවා. ඒකට යන්නේ ඒක ඒ storage කියන folder එක ඇතුළට යන්න අපි cd දෙකක් තියලා enter ඔබනවා. මම cd එක ගැන sorry සමාවෙන්න cd storage කියලා තමයි type කරලා click කරන්න. එතකොට අපි storage කියන folder එකට යනවා. I think storage කියන එකේ මම example.txt කියලා එකක් හැදුවා. I think file හදන විදිහත් මම මේ වීඩියෝ එකේ කරනවා. ඉතින් එතකන් මේ ඉතින් දැන් copy කරන්නේ cp කියලා ගන්නවා. ඊට පස්සේ මේ file එකේ name එක දෙන්න ඕනේ.
හරි ඉතින් ඊට ඉස්සෙල්ලා මම දැන් ඉන්න පාත් එක මම බලා ගන්න. හරි ඉතින් මේක මම කොපි කරගන්න. හරි ඉතින් දැන් අපි ආයේ කොපි කරන එකමු. cp example.txt. හරි ඉතින් අපි දන්නවනේ කොපි කරන cp command එකයි ස්පේස් එකයි අපිට කොපි කරන්න ඕනේ ෆයිල් එකයි. ඒක කොහාටද දැන් දාන්න ඕනේ කොහාටද දාන්න ඕනේ කියලා. හරි ඉතින් ඒකට මම පේස්ට් කරනවා. ඉතින් මම ස්ටෝරේජ් එකේ ඉන්නේ මට ඕනේ හෝම් එකට දාගන්න. හරි ඉතින් ඊට පස්සේ මම එන්ටර් කරනවා. දැන් ls එකට වලට වෙනවා example.txt එක මේක තියෙනවා. මොකද අරකට යන්නේ කොපියක් නෙමෙයි. හරි. එහෙනම් දැන් cd dot එක දෙයක් තියලා අපිට කලින් ඩිරෙක්ටරි යන්න පුළුවන්. ls. හරි ඉතින් මෙතෙන් දැන් ඇවිල්ලා තියෙනවා example.txt කියලා. හරි ඉතින් ඊළඟට බලමු ෆයිල් එක ඩිලීට් කරන්න කොහොමද කියලා. කලින් අපි බැලුවේ ෆෝල්ඩර් එක ඩිලීට් කරන්න කොහොමද කියලා. මේ කමාන්ඩ් එකෙන් ෆෝල්ඩර් එකකුත් පුළුවන් ෆයිල් එකකුත් පුළුවන්. rm dir කියලා නෑ example.txt. හරි දැන් අපි බලමු ls ගහලා. හරි දැන් example.txt එක නැති වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු අපි ඉන්න ඩිරෙක්ටරි එකක් චේන්ජ් කරන්න කොහොමද කියලා. මම දැන් මේකෙත් cd command එක ගැන කිව්වා. හරි ඉතින් මෙතනදී පොඩ්ඩක් ඊට වැඩි දෙයක් පොඩි දෙයක් එක කතා කරනවා. ඉතින් ඉස්සරලම කරන්න තියෙන්නේ cd කියලා ටයිප් කරලා අපිට යන්න ඕන පාත් එක දෙන්න තමයි තියෙන්නේ. හරි මම කලින් ස්ටෝරේජ් එකට ගිහිල්ලා වෙන්නවා. හරි ආයෙ ගිහිල්ලා බලමු ස්ටෝරේජ්. හරි ස්ටෝරේජ් එකට යනවා. ls ගහලා බලපුවම හරි ඉතින් අපි ඩවුන්ලෝඩ් වලටත් ගිහවි. මම දැන් කියලා දෙන්න හදන්නේ එකවර දැන් අපිට හෝම් එකේ ඉඳන් ඩවුන්ලෝඩ් වලට යන්න දෙපාරක් cd command එක දෙන්න වෙනවා. ඒකින්ද මම එකවර දෙන විදිහ තමයි දැන් කියන්නේ හෝම් එකේ ඉඳන් cd storage ඊට පස්සේ down මේ පොඩි වචන වර්ගයක් ගිහුවොත් එදී ටැබ් එකේ ගිහුවම ඉබේම ඒක ෆිල් වෙනවා. හරි ඉතින් එහෙම අපිට එකවර යන්න පුළුවන් මේක පාත් එක දීලා. හරි ඉතින් ඊළඟට බලන්නේ cd command එකෙන් back වෙන්නේ කොහොමද? එකපාරක් නැතුව දෙපාරක් කියන්නේ ඕන සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරි ඉතින් අපි කරලා බලමු. ඩොට් දෙකක් තියෙන cd space ඩොට් දෙකයි slash dot okay ඊට පස්සේ enter ගහම අපි ආයෙ මේකටම යනවා. හරි දැන් අපි හිතමුකෝ අපිට ෆෝල්ඩර් 3ක් පිටපස්සෙන් එන්න ඕන නම් ආයෙ ස්ලෑෂ් එකයි ආයෙ ඩොට් දෙකයි තියලා enter ගහම අපිට ෆෝල්ඩර් 3ක් පිටපස්සෙන් එන්න පුළුවන්. හරි ඉතින් අපි ඊළඟට බලමු mv command එක. මේකෙන් කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. මේකෙන් ෆෝල්ඩර් එකේ නම වෙනස් කරන්නත් පුළුවන්. ෆෝල්ඩර් එක හරි ෆයිල් එක හරි නම වෙනස් කරන්නත් පුළුවන්. ඒකේ තියෙන ලොකේෂන් එක වෙනස් කරන්නත් පුළුවන්. වෙන තැනකට මූව් කරන්නත් පුළුවන්. හරි ඉතින් අපි ඒක කරලා බලමු. හරි cd storage කියන හරි storage එකේ මම example කියලා හදපු folder එක තියෙනවා. ඒක අරකට ගෙනිච්ච කොපි එකක් මම delete කරා. හරි ඉතින් example.txt එක අපි ඉස්සරලාම නම වෙනස් කරලා බලමු. mv ඊට පස්සේ mv කියන command එක දාලා space එක තියලා
අපේ ෆයිල් එකේ හරි ෆෝල්ඩර් එකේ හරි පරණ නම දෙන්න ඕනේ. හරි ඒක දීලා ඊට පස්සේ අපිට ස්පේස් එකක් තියලා අපි දෙන අලුත් නම දෙන්න ඕනේ. හරි දැන් අපි ලිස්ට් කරලා බලමු. හරි ඉතින් දැන් තියෙනවා new name.txt විදියට වෙනස් වෙලා දෙනවා ඒක නම්. හරි ඉතින් මම pwd ගහලා මම ඉන්න path එක ගන්නවා. ඒක copy කරගන්නවා. හරි දැන් මේකෙන් මම home storage එක කපලා home එකට මේක move කරන්න තමයි හදන්නේ. ඒකට අපි mv දැන් තියෙන එක new name.txt ඒක අපි දැන් move කරන්න ඕනේ. අපි ඒක paste කරමු. storage එකට නෙමෙයි home එකට. හරි දැන් list කරලා බලමු අපි. හරි දැන් මෙතන new name.txt එක නෑ. අපි පිටපස්සට ගිහිල්ලා බලමු. හරි list කරලා බලමු. හරි දැන් මෙතනට add වෙලා තියෙනවා new name.txt එක. හරි දැන් MV එක ගත්තොත් මේකෙන් අපි rename කරද්දී හරි move කරද්දී හරි අපි ඒ දාන තැන අපි දැන් rename කරන folder එක හරි නැත්නම් අපි දැන් move කරන folder එක හරි තිබ්බොත් එතෙන් තියෙන folder එකට කෙලලා යනවා මේක replace වෙනවා. හරි ඉතින් මේක වෙන්න කලින් ඔයාලාගෙන් අහන විදිහේ command එකක් දෙනවා නම් ඔයාලා කරන්න ඕනේ mv rina i දාලා ඊට පස්සේ ඊටු ටික අර කලින් command එකේ වගේම දෙන්න දෙනවා. හරි ඉතින් ඊළඟට අපි බලමු clean command එක. ඒක අපි clean කියලා ගහමු. clean එකෙන් කරන්නේ අපි terminal එක clean කරන එක. sorry clean නෙමෙයි clear. ඔයාලට empty file එකක් create කරන්න ඕන නම් touch කියන command එක use කරන්න පුළුවන්. touch space අපිට create කරන්න ඕනේ text file එකේ නම දෙන්න පුළුවන්. ඉතින් අපි කරලා බලමු. දැන් ls එකක් බලමු. ඉතින් touch new.txt enter. හරි දැන් අපි බලමු. හරි new.txt එක හැදිලා තියෙනවා මෙතන. හරි ඉතින් ඒක empty folder එක තමයි create කරන්නේ. අපි ඊළඟට බලමු nano එක. nano කියන්නේ code editor එකක්. ඒක open කරලා අපිට يعني nano කියලා දීලා space එකක් තියලා අපිට අවශ්‍ය file එකේ name එක දෙන්න තියෙනවා. hello.txt එදින I think ඒක create කරලා දෙන්න ඕනේ. nano එකකින් ඉබේම create කරනවා. I think මෙතන අපි hi bye sorry මොන හරි ඔය ඇද්දක් ගහනවා තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මේකේ කෝඩ් කරලා ඉවරනාට පස්සේ ඔයාලා control x y
end තිබ්බහම මේ close කරන්න පුළුවන් save කරලා. හරි ඉතින් මේ වගේ ෆයිල් එකක තියෙන දෙයක් print කරගන්නේ අපිට cat command එක use කරන්න පුළුවන්. cat command එක ගහලා අපිට print කරන්න ඕන ෆයිල් එකේ නම දෙන්න ඕන. හරි ඉතින් මම cat කරන්නේ hello.txt එක. හරි ඉතින් මෙතන වැටෙනවා මම ඒක ඇතුළට දාලා තිනවා මේක ෆයිල් එක ඇතුළේ තියෙන දේවල් අපිට බලන්න පුළුවන්. අදින් ඔයාලට ෆයිල් එකේ තියෙන දේවල් numbers එක්ක පේලියෙන් පේලියට බලන්න ඕන නම් nl කියන එක ඔයාලට use කරන්න පුළුවන්. nl ඒකත් cat එක වගේම තමයි. hello.txt අදින් මෙතන number උත් එක්ක වෙනවා පේලි කීයද කියලා. අදින් ෆයිල් එකේ ඔයාලට අවශ්‍ය පේලිය විතරක් print කරගන්න ඕන නම් ඔයාලට sed කියන එක use කරන්න පුළුවන්. cd space වෙන n space වරහන් ඇතුලේ අපිට අවශ්‍ය පේලිය ගහන්න පුළුවන්. මම දෙන්නම් 10 කියලා. ඊට පස්සේ p කියලා ගහලා වරහන් වහලා උඩුකම වහලා අපිට දෙන්න තියෙන්නේ අපේ ෆයිල් එකේ නම hello.txt. I think our fun කියන එක. හරි ඊළඟට අපි බලමු help option එක. මේ help option එකෙන් අපේ command වල තියෙන විස්තරයක් ලබා ගන්න පුළුවන්. කෙටි විස්තරයක් ලබා ගන්න පුළුවන්. man කියලා එකක් තියෙනවා ඒකේ සාමාන්‍යයෙන් ඊට වැඩිය advanced විස්තරයක් ලබා ගන්න පුළුවන්. I think අපි දැන් help එක ගැන කතා කරමු. හරි help එක අපිට හරි අපි list command එක ගැන help එකක් දැන් ඒක ගැන විස්තරයක් ඕන නම් අපිට දැන් අපි දන්නේ නැත්නම් ඒක මොකද්ද වෙන්නේ. ඒ කියන්නේ අපිට නැත්නම් තව දේවල් දැනගන්න ඕන නම් help කියන එක දෙන්න පුළුවන්. හරි එතකොට මේ ඒකේ print වෙනවා ඒකේ help ගැන පොඩි විස්තරයක් ඒක ගැන. අදින් මෙතන ඒකට යොදන්න පුළුවන් ඔප්ෂන් එහෙම ගොඩක් දේවල් දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟට man එක ගැන ඔයාලට list එක විතර නෙමෙයි මේ help option එක use කරන්න පුළුවන්. ගොඩක් command හැම එකකටම වගේ පුළුවන්. ගොඩක් ඒවා පුළුවන්. හරි ඉතින් man command එක ගැන දැන් බලුවොත් අපිට man කියලා ඉස්සරලා type කරලා අපිට කරන්න දෙන්නේ ඊට පස්සේ අපිට ls list එක අපි එකක් ගන්නවා නම් ඒකෙදි වෙනම එකක් open වෙනවා. හරි ඉතින් මෙතන කලින් කඩේදී විස්තර තියෙනවා, name එක තියෙනවා, සාරාංශය තියෙනවා, description එක තියෙනවා. හරි ඉතින් ගොඩක් දේවල් තියෙනවා. හරි මෙතනින් set and queue අකුර බණ්ඩ. අද ඔයාලා man කියන package එක install කරලා නැත්නම් ඔයාලට pkg install man කියන command එක run කරලා ඔයාලට මේක install කරන්න පුළුවන් ලේසියෙන්. හරි එතෙන්දී yes the no ද කියලා හැවොත් y අකුර ඔබලා enter කරන්න. හරි මේ විදිහට තමයි ඔයාලගේ අවශ්‍ය packages download කරන්නේ. හරි GitHub එකකින් ඔයාලා මොනවාරි download කරනවා නම් ඔයාලට git clone කියන එකකින් use කරලා ඔයාලා download කරන්න පුළුවන්. හරි git clone කියලා ගහලා ඔයාලා GitHub එකට ගිහිල්ලා ඔයාලා download කරන ඕන එකේ
ලින්ක් එක අරන් ඇවිල්ලා මෙතන ටෙස්ට් කරලා ඔයාලට එන්ටර් කරන්න තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකේ GoBurst ඉන්ස්ටෝල් කරන විදිහ පෙන්නනවා git clone එකේ. හරි ඉතින් මේ වීඩියෝ එකේ මම ඒක කරන්න යන්නේ. ඔයාලා git කියන පැකේජ් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයාලට pkg install git කියන එකෙන් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හරි ඉතින් pkg එකෙන් හරි git එකෙන් හරි මොනවා හරි ඉන්ස්ටෝල් කරද්දී වැඩ නැත්නම් ඒ කමාන්ඩ් එක රන් කරන්න ඉස්සෙල්ලා ඔයාලා apt get update and සලකුණු දෙකයි apt get upgrade කියන කමාන්ඩ් එක දීලා එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ termux එකේ packages update වෙනවා. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. update වෙනවා. හරි ඒක කරලා ඔයාලගේ install කරන එක install කරගන්න. එතකොට සමහරට හරියන්න ඉඩ තියෙනවා. හරි යාළුවනේ ඊළඟ වීඩියෝ එකේදී තමයි අපි OpenVPN එක කනෙක්ට් වෙලා TryHack මේකේ වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ටිකටම සෙට් වෙලා ඉන්න. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන මයන්. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නත් කමෙන්ට් කරගෙන මයන්. හරි ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්.